ඉන්දියන් සාගරය ලෝකයේ වැදගත්ම නාවික මාර්ග අතරින් එකක්. මේ සාගරය තුල පිහිටි වර්ග කිලෝමීටර් 65600ක් තරම් කුඩා දූපත් රාජ්‍යයක්. නමුත් විශාල වගකීමක් දරාගෙන සිටින රටක්. ඒ තමයි ශ්‍රී ලංකාව. ආයුබෝවන් කියලා සාදරයෙන් පිළිගන්න ගමන් අද වීඩියෝ එකෙන් අපි හොයලා බලමු ශ්‍රී ලංකාවේ නාවික හමුදාව සතුව පවතින ප්‍රධානම යුද නෞකා 10 ගැන. එහෙනම් වීඩියෝ එකට යන ගමන් channel එක subscribe කරලා bell එකටත් වැඩි තට්ටුවක් දාගෙන යමු. දේශීය සාගර ආරක්ෂාව, මත්ද්‍රව්‍ය වැළැක්වීම, මානව වෙළඳාම, නීති විරෝධී මසුන් ඇල්ලීම, ත්‍රස්තවාදී තර්ජන සහ මුහුදු සුරක්ෂිතතාවය සුරකින්න ප්‍රධාන භූමිකාවක් ඉටු කරන අතිශය වැදගත් ආරක්ෂක අංශයක් තමයි ශ්‍රී ලංකා නාවික හමුදාව. එම කාර්යයන් ඉතා සාර්ථකව ඉටු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සතුව විවිධ වර්ගීය යුද්ධ නෞකා මේ වන විට 270ක පමණ ප්‍රමාණයක් පවතින අතර ඒ අතරින් ප්‍රධානම සහ බලවත්ම නෞකා 10 ගැන අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරමු. අංක 10 SLNS වීරයා. 100ක් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයක් වන මෙම SLNS වීරයා නෞකාව පෙට්‍රෝල් වෙසල්ස් වර්ගයට අයත් වන අතර දිගින් මීටර් 60ක් පමණ වෙනවා. පැයට නාවික සැතපුම් 18ක පමණ වේගයක් පවත්වා ගන්න මෙම නෞකාවේ 35ක පමණ කාර්ය මණ්ඩලයක් සේවය කරනවා. මෙම නෞකාව ප්‍රධාන වශයෙන් සාමාන්‍ය මුහුදු නිරීක්ෂණ කටයුතු සඳහා බහුලව භාවිතා කරනු ලබනවා. අංක 9 SLNS රණවිරු. පෙට්‍රෝල් ඔක්සිලරි වෙසල්ස් වර්ගයට අයත් මෙම SLNS රණවිරු නෞකාව ශ්‍රී ලංකාවේ සාඩම්බර නිෂ්පාදනයක්. දිගින් මීටර් 70ක් පමණ වන මෙම යාත්‍රාවට පැයට නාවික සැතපුම් 15ක පමණ වේගයක් ගමන් කිරීමට හැකියාව පවතිනවා. සාගර මෙහෙයුම් කටයුතු වලදී සහායක නෞකාවක් ලෙස සහ පුහුණු කටයුතු සඳහා මෙම යාත්‍රාව යොදා ගන්නා අතර 40ක පමණ කාර්ය මණ්ඩලයක් මෙම නෞකාවේ සේවය කරනු ලබනවා. අංක 8 ෆාස්ට් ඇටැක් ක්‍රාෆ්ට් හෙවත් FAC. ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව එක්ව නිෂ්පාදනය කර ඇති මෙම යාත්‍රාව ෆාස්ට් ඇටැක් ක්‍රාෆ්ට් වර්ගයට අයත් වෙනවා. දිගින් මීටර් 30ක් පමණ වන මෙම යාත්‍රාවට පැයට නාවික සැතපුම් 40ත් 50ත් අතර උපරිම වේගයක් කරා ළඟා වෙන්න පුළුවන්. LTT ත්‍රස්තවාදී සමයේදී ඉතා තීරණාත්මක භූමිකාවක් ඉටු කළ මෙම යාත්‍රා වර්ගයේ එක් යාත්‍රාවක කාර්ය මණ්ඩල සමාජිකින් 10ත් 20ත් අතර ප්‍රමාණයක් සේවය කරනු ලබනවා. අංක 7 SLNS නන්දිමිත්‍ර. ෆාස්ට් මිසයිල් වෙසල් වර්ගයට අයත් මෙම නෞකාව සතුරු ඉලක්ක වෙත වේගයෙන් යාත්‍රා කර ප්‍රහාර එල්ල කර හැකි යාත්‍රාවක් ලෙස සැලකෙනවා. ඉතා වේගවත් සහ ප්‍රහාරාත්මක නෞකාවක් වන මෙය ඊශ්‍රායලය විසින් 2000 වසරේදී මෙරට නාවික හමුදාව වෙත ලබා දී තිබෙනවා. දිගින් මීටර් 60ක් පමණ වන මෙම SLNS නන්දිමිත්‍ර නෞකාවට පැයට නාවික සැතපුම් 30ක පමණ වේගයකින් යාත්‍රා කිරීමේ හැකියාව පවතිනවා. මිසයිල් ප්‍රහාර සහ වෙරළ ආරක්ෂාව සඳහා යොදා ගන්නා මෙම නෞකාවේ කාර්ය මණ්ඩල සමාජිකින් 50ක් පමණ සේවය කරනු ලබනවා. අංක 6 SLNS ගජබාහු හෙවත් P626. චීන නාවික හමුදාව සතු වූ මෙම නෞකාව නවීකරණය කිරීමෙන් පසුව ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත 2021 වසරේදී ලබා දී තිබෙනවා. ෆ්‍රයිග්‍රේට් වර්ගයට අයත් මෙම නෞකාව දිගින් මීටර 123ක් වෙනවා. පැයට නාවික සැතපුම් 26ක පමණ උපරිම වේගයක් පවත්වා ගත හැකි මෙම SLNS ගජබාහු නෞකාවේ 200ක පමණ කාර්ය මණ්ඩලයක් සමාජිකයන් සේවය කරනු ලබනවා. අංක 5 SLNS සුරනිමල හෙවත් P624. 2018 වසරේ ශ්‍රී ලංකා නාවික හමුදාව සමග සේවයට එක් වූ මෙම SLNS සුරනිමල නෞකාව ඇඩ්වාන්ස් ඔෆ්ෂෝර් පෙට්‍රෝල් වෙසල් එකක් ලෙස නවීන රේඩාර් පද්ධති සහ නවීන සංනිවේදන පද්ධති වලින් පරිපූර්ණ වෙලා තියෙනවා. දිගින් මීටර 105ක් පමණ වන මෙම යාත්‍රාවට පැයට නාවික සැතපුම් 25ක පමණ උපරිම වේගයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම 120ක පමණ කාර්ය මණ්ඩලයක් මෙම නාවික යාත්‍රාවේ සේවය කරනු ලබනවා. අංක 4 SLNS සාගර හෙවත් P622. ඉන්දිය ආධාරය යටතේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කර ඇති මෙම යාත්‍රාව ශ්‍රී ලංකාවේ තාක්ෂණ හැකියාව පෙන්වන උදාහරණයක් ලෙස සැලකන්න පුළුවන්. 2017 වසරේ සිට ශ්‍රී ලංකා නාවික හමුදාවේ සක්‍රීය සේවයේ යෙදෙන මෙම නෞකාව දිගින් මීටර 105ක් පමණ වෙනවා. පැයට නාවික සැතපුම් 25ක පමණ වේගයක් මෙම යාත්‍රාවට ලබා ගන්න පුළුවන්. ඒ වගේම 120ක පමණ නාවික කාර්ය මණ්ඩලයක් මෙම යාත්‍රාවේ සේවය කරනු ලබනවා. මෙම නෞකාවද OPV එහෙම නැත්නම් ඔෆ්ෂෝර් පෙට්‍රෝල් වෙසල් වර්ගයට අයත් නෞකාවක් ලෙස සැලකනවා. අංක 3 SLNS සමුදුර හෙවත් P261. පැරණි නමුත් ඉතා විශ්වාසදායී නෞකාවක් ලෙස සැලකෙන මෙම නෞකාව මෙරට සිදු කළ නාවික මෙහෙයුම් වල කුඳු නාරටිය ලෙස සැලකනවා. මෙම නෞකාවද ඔෆ්ෂෝර් පෙට්‍රෝල් වෙසල් වර්ගයට අයත් වන අතර
දකුණු ආසියාවේ ප්‍රසිද්ධ යුද නෞකාවක් ලෙස මෙම SLNS සමුද්‍ර නෞකාව සලකනවා. 2000 වසරේදී ඉන්දිය නාවික හමුදාවෙන් ලැබුණු මෙම නෞකාව දිගින් මීටර 94ක් වෙනවා. පැයට නාවික සැතපුම් 20ක පමණ උපරිම වේගයක් ලබාගත හැකි මෙම නෞකාවේ 100ක පමණ කාර්ය මණ්ඩලයක් සේවය කරනු ලබනවා. දිගුදුර නිරීක්ෂණ කටයුතු, සාගර සුරක්ෂිත කරන මෙහෙයුම් සහ විශේෂ මෙහෙයුම් සඳහා මෙම නෞකාව යොදා ගන්නවා. ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රධාන බලකොටුවක් ලෙස මෙම SLNS සමුද්‍ර නෞකාව සලකනු ලබනවා. අංක 2 SLNS සයුරල හෙවත් P623 වර්ෂ 2017 දී ඉන්දිය නාවික හමුදාවේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු මෙම නෞකාව පෙට්‍රෝල් වෙසල් වර්ගයට අයත් ඕෆ්ෂෝර් පෙට්‍රෝල් වෙසල් නෞකාවක් වෙනවා. දිගින් මීටර 107ක් වන මෙම නෞකාවට පැයට නාවික සැතපුම් 25ක පමණ උපරිම වේගයක් ලබා ගැනීමේ හැකියාවද පවතිනවා. 120ක පමණ කාර්ය මණ්ඩලයක් මෙම නෞකාවේ සේවය කරනු ලබනවා. මෙරට මුහුදු සීමා ආරක්ෂා කිරීම, අන්තර්ජාතික මුහුදු සීමා ආරක්ෂිත ප්‍රදේශවල නීති ක්‍රියාත්මක කිරීම සහ බුද්ධි මෙහෙයුම් සඳහා මෙම නෞකාව බහුලව යොදා ගන්නවා. අංක 1 SLNS පරාක්‍රම බාහු හෙවත් P625 ශ්‍රී ලංකා නාවික හමුදාව සතු විශාලතම නෞකාව ලෙස මෙම SLNS පරාක්‍රම බාහු නෞකාව සලකනු ලබනවා. මෙම නෞකාව ඇමරිකා එක්සත් ජනපදයේ පරිත්‍යාගයක් ලෙස 2019 වසරේ සිට ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවයට එක් වෙලා තියෙනවා. එක්සත් ජනපද වෙරළ ආරක්ෂක බලකාය විසින් කට වර්ගයේ නාවික යාත්‍රාවක් ලෙස භාවිතා කළ මෙය නවීකරණය කිරීමෙන් පසු ශ්‍රී ලංකාව වෙත ලබා දී තිබෙනවා. ඔෆ්ෂෝර් පෙට්‍රෝල් වෙසල් වර්ගයේ මෙම නෞකාව දිගින් මීටර 119ක් වන අතර පැයට නාවික සැතපුම් 18ක පමණ වේගයක් ලබා ගන්න පුළුවන්. 160ක පමණ නාවික කාර්ය මණ්ඩලයක් මෙම යාත්‍රාවේ සේවය කරනු ලබන අතර දිගුදුර මුහුදු නිරීක්ෂණ කටයුතු, මත්ද්‍රව්‍ය වැළැක්වීමේ කටයුතු, අන්තර්ජාතික සාගර නීති ක්‍රියාත්මක කිරීමේ කටයුතු සහ හෙලිකොප්ටර් මෙහෙයුම් කටයුතු සඳහාද මෙම යාත්‍රාව බහුලව යොදා ගනු ලබනවා. ශ්‍රී ලංකා නාවික හමුදාව සතුව පවතින මෙම යුද නෞකා රටේ මුහුදු ආරක්ෂාව සුරක්ෂිත කිරීමට විශාල දායකත්වයක් ලබා දෙනවා. විශේෂයෙන් ඔෆ්ෂෝර් පෙට්‍රෝල් වෙසල්ස්, ෆාස්ට් ඇටැක් ක්‍රාෆ්ට් සහ මිසයිල් වෙසල්ස් එකට එකතු වූ විට ශ්‍රී ලංකා නාවික හමුදාවට විශාල බලයක් ලැබී තිබෙනවා. අද වන විට ශ්‍රී ලංකාව මුහුදු ආරක්ෂාව සුරක්ෂිත කිරීමට අතිශය වැදගත් වන අතර එය වාණිජ නාවික ගමනාගමනය, මසුන් ඇල්ලීම සහ ජාතික ආරක්ෂාව සඳහාද අත්‍යවශ්‍ය වෙලා තිබෙනවා. අනාගතයේදී තාක්ෂණයේ වැඩි දියුණු වූ නව නෞකා එක් කිරීමෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව තවත් ශක්තිමත් වනු ඇති. ඉතින් අද වීඩියෝ එක ගැන ඔබේ වටිනා අදහස කමෙන්ට් කරන්න යන්න. වීඩියෝ එකට ලයික් කරලා යාළුවන්ට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු. ගිහින් එන්නම්. ඔබට ජය.